මේ තින්නෙත් තවත් yellow sapphire එකක මෙන්න මෙතන තියෙන මෙන්න මේ සීමාව හොඳට අධ්‍යයනය කරන්න. මේවට අපි කියනවා CD වගේ මේ තියෙන මේවට කියනවා discoids කියලා. මේවා glass වලින් glassy discoids. කල ඇතුලේ තියෙන chemicals වලින්ම glassy discoids ඇතිලා. මේ heated ගල dark field illumination එකයි diffuse fiber optic කියන එකයි දෙක පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් dark field එකයි diffuse light fiber optic කියන conditions දෙක යටතේ ගත්තාම තමයි මේ yellow sapphire එකේ මේ විදිහට පේන්නේ. මේ විදිහට glassy discoids පේනවා නම් හොඳට මතක තියාගන්න මේක වීදුරු glassy discoids මේක වෙලා තියෙන්නේ අධික රත් කිරීම නිසා. මේක heated ගලක්. මෙතනට ගියාම මේකත් yellow sapphire එකක්. මේකේ බලන්න මෙන්න මෙතන තියෙන විනාශය මේ මෙතන තියෙන්නේ මේ ගලේ ඇතුලේ ස්වභාවිකව ඉන්ක්ලූඩ් වෙලා තිබිච්ච ක්‍රිස්ටල් එකක් මේ විදිහට උණු වෙලා ගිහිල්ලා මේ ක්‍රිස්ටල් එක ටිකක් විනාශ වෙලා ගිහිල්ලා උණු වෙලා ගිය බව පේනවා. මේකේ dark field සහ diffuse fiber optic කියන lighting condition දෙක යටතේ තමයි මේ කරන් තියෙන්නේ. හොඳට අඳුන ගන්න මේක මෙහෙම දෙයක් දැක්කොත් inclusion එකක් ඒක අනිවාර්යෙන් ප්‍රබල සාක්ෂියක් මේක heat ගලක් වෙන්න. අපි යනවා ඊළඟට මෙතනට. මෙතනදි තියෙන්නේ මේ short wave අපේ torch වල තියෙන්නේ ultraviolet short wave lighting condition එකෙන් බැලුවාම මේ ගල ඇතුලේ තත්වය. කෙටි තරංග පාරජම්බුල ආලෝකයේදී මේ yellow sapphire එක heated yellow sapphire එක බැලුවාම මෙතන මේ පේන්නේ හුණු වගේ chalky appearance එකක්. හුණු වගේ පෙනුමක්. මේක අපි මීට කලින් අඳුරනවා. natural sapphire inclusions වලත් අපි බැලුවා. හැමතැනදීම මේ chalky appearance එකක් ඇවිල්ලා තිනවා UV light එකට. මතක ඇති beryllium treatment එකේ තිබිච්ච ගලක beryllium ගහපු ගලක UV light එකේදී ultraviolet short wave එකේදී ඒක නිෂ්ක්‍රීයයි long wave එකේදී ඒකේ රතක් පේනවා කියලා අපි කතා කරා පහුගිය පාඩමේ. මතකද? එතකොට ඒකත් විශේෂ ලක්ෂණයක් බෙරිලියම් හඳුනා ගැනීමට. එතකොට මේකේ රතක් එන්නේ නැහැ. මේක හීට් කරලා තිනවා. මේකේ චෝකි අපියරන්ස් එකක් විතරයි එන්නේ. මේ ඇතුලේ ඉන්ක්ලූෂන්ස් වල අල්ට්‍රාවයලට් එකට මෙහෙම චෝකි අපියරන්ස් එකක් පෙනුනොත් ඒ කියන්නේ ඒක හීටඩ් ගලක්. මේකත් yellow sapphire එකක්. subscribe කරන්න. අපි යනවා මෙන්න මෙතනට. මේකත් මේ අපේ ලංකාවේ ගලක්. මේ රටාව හොඳට බලන්න. මේ රටාව දිහා හොඳට බැලුවාම බොහොම ලස්සන රටාවක්. මේ විදිය රටා මීට කලිනුත් දැකලා තිනවා. මේවා ඇතුලේ ත්‍රිකෝණාකාර හැඩ, ෂඩස්රාකාර හැඩ දැකලා ඇති.